මේ දෙකම මූඩ් ෆික්ස් කරන්න මාරු ඉඟුරු. ඉඟුරු වලට ඇත්තටම පුළුවන් ද අපේ මූඩ් එක ෆික්ස් කරන්න. මේක ස්වාභාවික ඉඟුරු, මේක ඉඟුරු විස්කෝත්. ඉඟුරු විස්කෝත් වල ඇත්තටම ඉඟුරු තියනවද? මේ දෙකෙන් මොන ඉඟුරු කෑවොත්ද ඔයාගේ ඇඟට වඩා හොඳ? ටට ගාලා කතා කරමු. අද වීඩියෝ එකේ. ඔව් ඉඟුරු වලට අපේ මූඩ් එක ෆික්ස් කරන්න පුළුවන් බලගත හැකියාවක් තියෙනවා. මොකද ඉඟුරු වල බයෝ ඇක්ටිව් කම්පවුන්ඩ්ස් දෙකක් තියෙනවා. ජින්ජරෝල්ස් සහ ෂගෝල්ස් කියලා. මේ බයෝ ඇක්ටිව් කම්පවුන්ඩ්ස් වලට පුළුවන් අපේ ඇඟේ සිද්ධ වෙන ඉන්ෆ්ලාමේටරි ප්‍රොසෙස් අඩු කරන්න, අපේ ඩයිජෙෂන් එක, ඒ කියන්නේ අපේ ආහාර ජීර්ණය කියන එක හොඳට පහසු කරන්න, වර්ධනය කරන්න. ඒ වගේම තමයි අපේ සතුට, අපේ සමාදානිය වැඩි කරන්න, අපේ මොළයේ විසින් ශ්‍රාවය කරන ඩෝපමින් සහ සෙරොටනින් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ශ්‍රාවය වෙන එක වැඩි කරන්නත් මෙන්න මේ ජින්ජර් නැත්නම් ඉඟුරු වල තියෙන බයෝ ඇක්ටිව් කම්පවුන්ඩ්ස් වලට හැකියාව තියෙනවා. ඔයා දන්නවා මම මීට කලින් ඕන තරම් කියලා දීලා තියෙනවා අපේ ගට් බ්‍රේන් කනෙක්ෂන් එක ගැන. අපේ මොළයට අමතරව ඊළඟට අපේ ඉන්න දෙවෙනි මොළේ අපේ බඩ. එතකොට අපේ බඩ අපේ ආහාර මාර්ග පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තියෙනවා නම් තමයි අපේ මොළය හොඳට වැඩ කරන්න පටන් ගන්නෙ. එතකොට මේ දෙක එකිනෙකට දෙපැත්ත හුමාරු වෙන විදිහට සම්බන්ධ වෙලා තියෙන්නේ, එකිනෙකෙන් ඉවත් කරන්න බැරි වෙන ආකාරයට. එතකොට ආහාර ජීර්ණය හොඳට පහසු කරනවා නම්, අපේ ආහාර ජීර්ණ පද්ධතිය සෞඛ්‍ය වැඩි කරනවා නම් ඉබේම අපේ මූඩ් එක ෆික්ස් වෙනවා කියන එක මම මීට කලින් ඔයාලට කියලා දීලා තියෙනවා. ජින්ජර් වල ඉඟුරු වලට ඒ විශේෂ හැකියාව ලැබිලා තියෙනවා. එතකොට අපි ඉඟුරු විස්කෝතු අරගෙන බැලුවොත් එහෙම ඉඟුරු විස්කෝතු වල ඉඟුරු තියෙනවා. නමුත් ඉතාම සැලකිය යුතු තරම් නොවන කුඩා ප්‍රමාණයකින් තමයි ජින්ජර් පවුඩර් සහ ජින්ජර් එක්ස්ට්‍රැක්ට් අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ විස්කෝතු වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙලා තියෙන්නේ පාම් පිටි, සීනි, පාම් ඔයිල්, පාම් ඔලෙයින්, සෝඩියම් බයිකාබනේට්, ඇමෝනියම් බයිකාබනේට්, සෝයා ලෙසිතින් වගේ මම වෙනදා හැමදාම කියලා දෙන අර බිස්කට් වල විස්කෝතු වල අඩංගු සාමාන්‍ය පොදු සංඝටක ටික. ඒතකොට ඔයා පැහැදිලිවම දන්නවා මේ ඉඟුරු රසය යන්තම් කලවම් කරලා හදුන මේ ඉඟුරු විස්කෝතු වලින් ඔයාට වැඩිපුරම ලැබෙන්නේ පිටි, සීනි, සැචුරේටඩ් ෆැට්. එතකොට මේවා හරහා ඔයාට දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, අක්මාවේ තෙල් වගේ දෙයට එන්න නියමිතයි. එතකොට ඉඟුරු විස්කෝතු කෑවට කමක් නැහැ. තාම රස විස්කෝතු જાතියක්. නමුත් හැම වෙලාවෙම නෙවෙයි. එතකොට අර ඉස්සල්ලා කියපු දෙන්නයි ඔයා හෙල්ත් බෙනිෆිට්ස් ගැන නිතරම පාවිච්චි කරන්න ඕන ස්වාභාවික ඉඟුරු. මොකද ස්වාභාවික ඉඟුරු දාපු තේ එකක්, ස්වාභාවික ඉඟුරු දාපු කරි එකක්, මේ වගේ දේවල් ආහාරයට ගන්නවා නම් මම අර ඉස්සරලා කියපු ඵල ප්‍රයෝජන ඔයාට ලැබෙනවා. හැබැයි ඉඟුරු දාපු බිස්කට් කෑවම ඔයාට බොහෝ වෙලාවට ලැබෙන්නේ අර ඩෝපමින් ලෙවල් එක, සෙරොටනින් එක වැඩි වෙන එක විතරයි. ඊට අමතරව ලැබෙන්න ඕන හෙල්ත් බෙනිෆිට්ස්, සෞඛ්‍යමය පැත්තෙන් ඔයාට ලැබෙන්න ඕන වාසි ලැබෙන්නේ නැහැ. ඒ වාසි වලට වඩා ඔයාට ලැබෙන්නේ ගොඩක් දුරට අවාසි. Ginger for health, biscuits for